බලමු මේ කරි එක කොහොමද හදාගන්නේ කියලා. මම මෙතන බිත්තර 5ක් අරන් තියෙන්නේ. දැන් මේ ටික තැම්බෙන්න තියන්නයි හදන්නේ. බිත්තර ටික තැම්බුණාට පස්සේ මේ තියෙන සුද්ධ කරගත්ත බිත්තර ටික. දැන් මේ බිත්තරේ කින් එකට මේ වගේ පොඩි කට් එකක් දාගන්න ඕනේ. දැන් පෑන් එකක් ලිපේ තියලා ඒකට පොල් තෙල් ටිකක් දාගන්නවා. දාලා ඒකට මම අර කට් කරගත්ත බිත්තර පහම දාගන්නවා. දැන් ගින්දර අඩුම කරලා ඒකට ලුණු තේ හැන්දකුයි, මිරිස් කුඩු මේස හැඳි භාගයකුයි, කහ තේ හැඳි කාලෙකුයි දාගන්නවා. දාලා අඩු ගින්දරේ බිත්තර ටික බෙද ගන්න ඕනේ. දැන් බිත්තර ටික බෙදලා ඉවරයි. ආපහු භාජනයක් ලිපේ තියලා ඒකට පොල් තෙල් ටිකක් දාලා තෙල් ටික රත් වුණාට පස්සේ ඒකට සුදු ලුණු බික් 8කුයි, සාමාන්‍ය ප්‍රමාණයේ ඉඟුරු කෑල්ලකුයි, කපාගත්ත ලුණු කෙටියකුයි, අමු මිරිස් කරල් 5කුයි දාගන්නවා. දාලා අඩු ගින්දරේ මේ ටික ටෙම්පරාදු කරගන්න ඕනේ. ඊට පස්සේ මෙන්න මේ ගානට ටෙම්පරාදු කරගත්ත මේ ටික බ්ලෙන්ඩර් කප් එකට දාගන්නවා. දාලා ඒකට රසායන ලුණු ටිකකුයි, කරපිංචා ටිකකුයි දාලා මේක හොඳ පේස්ට් එකක් වෙනකම් බ්ලෙන්ඩර් කරගන්න ඕනේ. මේ තියෙන්නේ මං හදාගත්ත පේස්ට් එක. ඒක දැන් වෙනම භාජනයකට දාගන්නවා. දාලා අර බ්ලෙන්ඩර් කප් එකට වතුර ටිකක් දාගෙන ඒ ටිකත් මේ පේස්ට් එකටම දාගන්නවා. දැන් අපි බලමු බිත්තර කරි එක කොහොමද හදාගන්නේ කියලා. භාජනයක් ලිපේ තියලා ඒකට පොල් තෙල් මේස හැන්දක් දාගන්නවා. දාලා ඒකට වියලි මිරිස් කරලකුයි, බේ ලීෆ් කොළ දෙකකුයි, කරදමුඟු ඇටයකුයි, කුරුදු පොත්තකුයි දාගන්නවා. දාලා ඒකට මම අර හදාගත්ත පේස්ට් එකක් දාගන්නවා. ඊට පස්සේ ඒකට වතුර කෝප කාලක් දාගන්නවා. දැන් හොඳට මේක කලවම් කරගන්න ඕනේ. මන් දැන් ඒකට යෝගට් එකක් දාගන්නවා. දැන් මේක හොඳට නටාගෙන ඉතින් මම අර බෙදගත්ත බිත්තර ටික මේකට දාගන්නවා. දාලා ටිකක් කලවම් කරගන්න මෙන්න මේ වගේ. හරි, දැන් මමගේ ස්පයිසි බිත්තර කරි එක හදාන් ඉවරයි. මේ වෙලාවෙදී මේකේ මාරම සුවඳක් එන්නේ. ඇත්තටම මේකේ කලයකට තමයි ගොඩක් මාස. ඔයාලත් හදලා රස බලලා මටත් කියන්නකෝ. ඒ වගේම මේ වගේ වීඩියෝ දාපු ගමන් දැනගන්න මගේ පුංචි කිචන් YouTube channel එක subscribe කරලා තියාගන්න. එහෙනම් තවත් මේ වගේ රසවත් රෙසිපියක් කරන්